හෙල්ලෝ ඉතින් අපි අදත් සෙට් වෙන්නේ තවත් අලුත් ට්‍රැවල් බ්ලොග් එකකින්. ඉතින් අපි අද යන්න හිතන් ඉන්නේ වැල්ලවායේ ඉඳලා හපුතලයට ගිහින් බණ්ඩාර වෙලා හරහා ඇල්ලට ගිහිල්ලා එතනින් ආපහු වැල්ලවායට එන්න. ඉතින් ඒ නිසා මේ ගමන අතරතුර අපිට හම්බුණු ලස්සන ලොකේෂන්ස් යන පාරේ හම්බුණු ලස්සන තැන් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් අපි වැල්ලවායට එනකන් ආපු විදිය. ඒකත් බැලුවේ නැත්තම් බලලම එන්න. වාහනේ අයියා හපුතලේට උඩින් බහින්නේ. ඒක පාර හොඳින්ද මේ පැත්තෙන් යනවා. ඉතින් අපි මේ දැන් යන්නේ හපුතලයට. අපි හපුතලයට යන්න මේ පාර තෝරගත්තේ කොස්ලන්දර හා හපුතලයට යන පාර. අපි මේ පාරේ කලින් බයික් වලින් ගිහින් නැහැ. ඒ නිසා ටිකක් දුර යද්දි තමයි තේරුනේ මේ පාර ගොඩක්ම අවුල් කියලා. ඉතින් මොනවා වුණත් අපි දැන් ගොඩක් දුර ආපු නිසා අපි හරවගෙන යන්නත් try කරේ නැහැ. අපි ඉතින් දිගටම ආවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 18ක් 20ක් වගේ යනකම් මේ වගේ තමයි පාර තියෙන්නේ. අපි දැන් ඉන්නේ හපුතලයට යන ගමන්. ඇත්තටම මේ හපුතලයට යන තියෙන පාර නම් පට්ටම අමාරුයි යන්නේ ඒකේ. මම ස්කූටරේ ආවේ දැන් ස්කූටරේ එක ඇවිල්ලාම දැන් රිදෙනවා. ඇත්තම කතාව ඒක. මේ දැන් ඉතින් අපි යන්න හදන වහින්නත් වගේ දිනවා මේ කට්ටිය. දැන් ඉතින් ටිකක් නැවතුවා මේ හරි ලස්සනින්ද. අපි ඉස්සරහට ගිහලා බලමු අපි එක්කෙනෙක්ගෙන් ඇහුවම මේ එයා කිව්වේ ටිකක් ඉස්සරහට යනකම් විතරයි මේ පාර තියෙන්නේ. ඉතුරු ටික අවුලක් නැහැ නෝමල් කාපට් පාර තියෙන්නේ කියලා. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මොකද එන්නේ කියලා. ඉතින් දැන් ඉන්නේ දියුලුම කාව. පට්ට ලස්සනයි.
දියලුම ඇල්ල කියන්නේ ශ්‍රී ලංකාවේ දියඇලි අතරේ දෙවනියට උසම දියඇල්ලයි. මේ උස සාමාන්‍යෙන් මීටර් 220ක් පමණ වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අඩෝ මේ හැරේට අර මොෝගේ ගහන එකද බලමු. ඒ වගේම මේ ඇල්ල තියෙන්නේ අපි මේ ගමන් කරන වැල්ලවාය කොස්ලන්ද මාර්ගයේ කොස්ලන්ද නගරයට ආසන්න වන. මෙම ඇල්ලට ජලය ලැබෙන්නේ පූනගල ඔය මගින් බව තමයි සඳහන් වෙන්නේ. සුපිරි වැස්සක් පටන් ගත්තා. ඇත්තටම කිව්වොත් පාර නම් ගොඩක් දුරට යනකම් හෙනමටම අවුල්. පොඩි පොඩි කොටස් හම්බෙනවා මේ ටිකක් යන්න පුළුවන්. ගොඩක්ම තියෙන්නේ අවුල්ම පාරවල් මේ පාර. ටිකක් උඩට ආවා. දැන් තියෙන පාර නම් සුපිරි අවුලක් නැහැ ඒක. පට්ටම මිදුමක් තියෙන. මම හිතන්නේ අපි view point වලට ගියාට view point එක පේන එකක්වත් නැහැ. යට මොනවත් පේන්නේ නැහැ. පට්ට මිදුමක් තියෙන. මොනවද පේනවද දන්නේ නැහැ. සුපිරි මිදුමක් තියෙන්නේ. රහ ලොකුවට වහින්නේ නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් පොඩි පොදයක් යනවා. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වැහි කාලෙත් එක්ක ගොඩක් තැන්වල පොඩි පොඩි දිය පාරවල් තියෑලි සක්‍රිය වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා.
පට්ටයක් තියෙනවා. Wicket pangga. Ada banyak apa lah? Itu dia beli lah. ඉතින් අපි හිතුව වගේම එදා හැමතැනම වගේ මීදුමින් වැහිලා තිබුණේ. මොන වුණත් ඒකත් වෙනම අත්දැකීමක්. Baca kadilah. Jadilah. Jadi kerla කොට තියෙන්නේ. පේන්නේද? ඔව්. කම්බි දැන් ඉන්නේ බෙරගලින් හරවලා කපුතරේ හරියේ. අම්මට සිරින පට්ටම මේදුවක් තියෙන්නේ. අර කටින් දුම් පිට වෙනවා ඔයි. පට්ටම ගතියක් තියෙනවද? මේ මාරින්න එපා වාහනයක් આવුත් රට කරන් යයි දන්නෙත් නෑ එනක. පට්ටයි ඒ වුණාට කිසිම දෙයක් පේන්නේ නෑ. තනිකර මීදුව විතරයි හැමතැනම තියෙන්නේ. පට්ටම මීදුමක් තියෙන්නේ. විරෝධයක් පේන්නේ නෑ. පවර් බෑන්ක් එක ඇතුළට දැම්මා. අරහින් එන මිලෝදයක් පේන්නේ. පාර බලාගත්තේ. අම්මේ අපතල view point එකට ආවා. ඒ වුණාට මෙලෝදයක්ම පේන්නේ නැහැ. පට්ටට මේ වැහිලා තියෙන්නේ. තනිකර මීදුම විතරයි මෙලෝම දෙයක් පේන්නේ නැහැ. කිසිම දෙයක් බලන්න ඉතියක් නැහැ. සේරම වැහිලා. බලමු අපි එකිනෙක view point එකට යන්න නැතුව අපි ඉස්සරහට යන්න බැලුවේ. नहीं बड़ा क्या तो देखने वो बैठने अड़चन उधर क्या तो बैठने का
අපි දැන් යන්නේ හපුතලේ තියෙන තවත් එක විශේෂ තැනක් වෙන ඇඩිෂන් බංගලෝ එක බලන්න. ඇඩිෂන් බංගලෝ එකට එන පාර ටිකක් පටු වුණාට වටේ තියෙන තේ වගා මීදුම් වගේ ක්ලයිමේට් එක නිසා ගමන මාර ලස්සනයි. යා අමුතුම පැත්ත වෙලාවද හපුතලේ ටවුන් එකේ ඉඳලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 3-4ක් විතර වගේ දුරකින් තමයි මේ ඇඩිෂන් බංගලෝ එක පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතනට යන්න අපිට ටිකට් එක ගන්න වුණා. සාමාන්‍ය රුපියල් 100ක් වගේ තමයි වුණේ. සාමාන්‍යයෙන් ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ඇඩිෂන් බංගලෝ එක ඉදි කරලා තියෙන්නේ 1931 වර්ෂයේ ඉංග්‍රීසි ජාතික සර් තෝමස් ෆිලර්ස් විසින්. ඉතින් මෙම බංගලාව අලංකාර උද්‍යාන, පරණ ගෘහ භාණ්ඩ, පැරණි බිත්ති සැරසිලි වගේ දේවලුත් දැකිය හැකි අතර අතීත ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ අදහසක් ගන්නත් මෙතනින් පුළුවන්. දැන් කෙලින්ම දිනුනේ බණ්ඩාරවල වෙලාව තිබ්බ පොරව කළා. ඒකත් view point එකේ. ඉතින් අපි දැන් මේ ඇඩිෂන් බංගලෝ එක බලලා දැන් අපි යන්නේ බණ්ඩාරවලට. ඇත්තටම අපි ගොඩක් ලොකේෂන්ස් බලන්න ප්ලෑන් කරන් ගියත් තිබ්බ මේ දුම වැහිබර කාලගුණය වගේ නිසා අපිට සමහර ලොකේෂන්ස් බලන්න බැරි වුණා. දැන් අපි ඉන්නේ බණ්ඩාර වලින් ඇල්ලට යන ගම. අඩෝ ඇහෙන්නේ නැතුව ඉතින් මට ඉන්න. ආයි මහල් ලොකු වැස්සකට දෙන්නා. යනවද? බලමු තා වැස්ස අඩු වුණ තුනක් කෙලින්ම දිගටම ඉතින් නාගෙන යමක් තමයි තියෙන්නේ.
ඉතින් වැස්ස එන්නම වැඩි වුණ නිසා මෙතනින් එහාට ගොඩාක් වීඩියෝස් නම් ගන්න බැරි වුණා. ඉතින් අපි ඒ නිසා තීරණය කළා තවත් වැස්ස දරුණු වෙලා රෑ වෙන්න කලින් ගෙදර යන්න පිටත් වෙන්න. දැන් අපි ඇල්ල බහින ගමන් ඉන්නේ මේ වැස්සකන් දැන් ටිකක් පෑවුවා. ඉතින් අපි ගිහිල්ලා බැල්ලවාදී සෙට් එක. ඉතින් ඇත්තටම වැල්ලවාදී සෙට් වෙමු කිව්වට එතන ඉඳලා ටිකක් එහාට ගිය ගමන් වැස්ස වැඩි වුණා. වැස්ස සැර වුණා. කොහොමද නාලා හිටපු එකේ අපි නාගෙනම ගෙදර ගියා. වැල්ලවාදී ගිහින් අපි ගෙදරට යනකම්ම හොතටම වැස්සා. බ්ලොග් එක කන්ටිනියු කරන්න බැරි වුණා. අපි ඇල්ල ඉඳලාදී ඇල්ල ඉඳලා ගෙදරට යනකම් හොඳටම වැස්ස. ඉතින් හොඳටම දෙවියේ නෑ ෆෝන් එක ගිහින් ගන්නවත් බැරි වුණා. ඉතින් මම දැන් තමයි මේ බ්ලොග් එක කන්ටිනියු කරන්නේ. ඉතින් මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඉතින් අපි තවත් අලුත් වලින් සෙට් වෙමු.